තරගයක හැමදාම දිනන ටීම් එකක් දින්නාම ඒක නිකන් ආමෙන්. ඒ වගේ ලෙවල් එකක් තියෙන්නේ. හැබැයි හැමදාම වර්ධින ටීම් එකක් දින්නොත් ඒ ගැන නම් අපි කතා කරන්න ඕනේ. 2008 IPL එක පටන් ගත්තට පස්සේ විජේ මල්ලයාට ඕනේ වෙනවා. එයාගේ ලිකර් බ්‍රෑන්ඩ් එක ක්‍රිකට් ටීම් එකක් විදිහට විතරක් නැතුව මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් බ්‍රෑන්ඩ් එකක් විදිහට පොසිෂන් කරන්න. ඉතින් මේකේ තියෙන ග්ලැමරස් ඉමේජ් එක මේන්ටේන් කරන්න එයා ලක්ෂරි ආෆ්ටර් පාටිස් ගොඩක් අරේන්ජ් කරනවා. ක්‍රිකට් වලින් එහාට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් වයිබ්‍රන්ට් පර්සනැලිටි එකක් තියෙන ප්ලේයර්ස් ලා මෙයා RCB ටීම් එකට තෝරගන්නවා. කාලේ ගත වෙනවත් එක්කම මේගොල්ලෝ තව ලේ එකක් උඩට ගිහලා අලුතෙන් කන්ටෙන්ට් ක්‍රියේට් කරලා මේගොල්ලන්ගේ තියෙන මේ කල් බ්‍රෑන්ඩ් එක තවදුරටත් එක්ස්පෑන්ඩ් කරනවා. 2023 මේගොල්ලෝ Viacom මීඩියා කම්පැනි එකක් එක්ක පාර්ට්නර්ෂිප් ගාලා IPL ටීම් එකක් මීඩියා කම්පැනි එකක් වගේ ඔපරේට් කරලා මේගොල්ලන්ගේ ඕවරෝල් ඩිස්ට්‍රිබියුෂන් එක මාරම සොලිඩ් විදියට මාරු කරනවා. ඉතින් IPL එක පැවැත්වෙන්නේ අවුරුද්දටම මාස දෙකක වගේ කෙටි කාලයක් ඇතුළේ කියලා මේගොල්ලෝ හොඳටම දැනගෙන අවුරුද්දේ ඉතිරි වෙන ඉතුරු මාස 10 මිනිස්සුන්ව නැත්නම් RCB ෆෑන්ස් ලව ෆිසිකලි කන්ටැක්ට් කරලා තියාගන්න, කනෙක්ට් කරලා තියාගන්න RCB bar and cafe, hustle by RCB වගේ ගොඩාක් දේවල් කරනවා. ඉතින් මේ නිසාම RCB කියන එක මේ මිනිස්සුන්ගේ ඩෙන්ටිටි එකේම කොටසක් වුණ නිසා මෙච්චර කල් කප් එක ගන්න බැරි වුණත් වෙන ටීම්ස් වල ඉන්න ෆෑන්ස්ලා මේගොල්ලන්ව ට්‍රෝල් කරද්දි හරි එහෙනම් වෙන ටීම් එකකට මේ පාර සපෝට් කරනවා කියනවා වෙනුවට RCB ටීම් එක කවදා හරි කප් එකක් ගහයි. එතකන් අපි ඒගොල්ලන්ට සපෝට් කරනවා කියලා මේගොල්ලන්ව ඩිෆෙන්ඩ් කරන්න පටන් ගත්තා. නිකන් ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස් වගේනේ. මේ නිසාම මේගොල්ලන්ට කලින්ට වඩා 130-40ක් වැඩිපුර ඒගොල්ලන්ගේ ටිකට්ස් විකුණ ගන්න පුළුවන් වුණා. ඉතින් මේ නිසාම Puma සහ Kata Airways වගේ ගොඩක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වලින් මේගොල්ලන්ට ස්පොන්සර් කරන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි අවුරුදු 18කට පස්සේ පටිඩාර ප්‍රමුඛ RCB ටීම් එකට මෙවර 2025 IPL එකේ කප් එක උස්සන්න පුළුවන් වෙනවා. කප් එක ගත්තට පස්සේ බැංගලූරු වල ඉන්න මිනිස්සුත් එක්ක ජය සමරන්න මේගොල්ලෝ ලොකු පැරඩ්ඩයක් යනවා. එතනදී සිදුවෙච්ච තෙරපි නිසා සමහර මිනිස්සු ජීවිතක්ෂයට පත් වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා ලබන අවුරුද්දේ RCB ටීම් එක IPL එකෙන් බෑන් කරන කතාවකුත් යනවා. හැබැයි ඇත්තටම බෑන් කරයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි බලාගෙන ඉමු මොකද්ද වෙන්න යන්නේ කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව TikTok එකේ Instagram එකේ FB එකේ follow කරලා තියාගන්න. ඒ වගේම YouTube එකේ subscribe කරන්නත් අමතක කරන්න එපා.